වෙච්ච ප්ලාස්ටික් පුටු වලට දෙනවලුත් බේසා. හිල් වෙච්ච ඇල්මේනියම් කල වලට දෙනවලුත් බේසා. දිරාපු යකඩ කෑලි, තාඩු කෑලි. දිරාපු යකඩ කෑලි, තාඩු කෑලි. පරණ හට්ටි මුට්ටි. එල්ලයා ඉන්නේ අද අපි ගහන්න යන්නේ The Ghost කියන ගේම් එක තමයි. අපිට නිකන් මේකේ තියෙන්නේ අපිට එක එක ඒවා තියෙනවා. දැන් එපාර්ට්මන්ට් එකක් තියෙනවා, තව ස්කූල් එකක් තියෙනවා. තව හොස්පිටල් එකක් තියෙනවා. අපිට මේක එක එක ඒවා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ නිකන් සාමාන්‍ය හොර ගේම් එකක් කරලා තමයි අපි මේක ස්කේප් කරන්න. මිෂන් ගහන්න තමයි මේක තියෙන්නේ. දැන් අපි අද ගහන්න යන්නේ එපාර්ට්මන්ට් එකක්. අයිනේ ක්‍රියේට් කරගන්න මේක. එපාර්ට්මන්ට් එක තමයි ඉක්මනට ඉවර කරන්න පුළුවන් විදිහට මිෂන් එකක් තියෙන්නේ. ඒකයි මම එපාර්ට්මන්ට් එක ගහන්නේ. මේක ඔයාලා සෙටින් හදාන්න පුළුවන්. controls media graphics එක සැරේ මේක ඔයාලට එපික් දාගන්නත් පුළුවන් නැත්නම් මේ වලින් හදන්න පුළුවන් ඔඩියෝ හදාගන්න පුළුවන් අපි ඉතින් ගේම් එක ගහමු ඒක දොර අරගෙන යන්න තියෙන්නේ අපිට මේක කරන්න තියෙන්නේ එක එක රූම් තියෙනවා ඒ රූම් වල එක එක වෙනස්කම් තියෙනවා දැන් මේ ලෙවල් 8 එහෙම කිසි වෙනස්කමක් නැහැ ලෙවල් 8 හොඳට චෙක් කරන්න මොනවද තියෙන්නේ කියලා ඒක සාමාන්‍ය දෙයක් සමහරවල් මෙන්න මෙතනින් ලේ ඉඳලා ගලනවා මේක අපි ලෙවල් 0 යනකම් තියෙනවා මේ ගහන ලේසි ගේම් එකකුත් නෙමෙයි හරි ඉතින් මේ කිසි වෙනසක් නැහැ අපි බැලුවා අපි 7 වෙනි දත්තුර ආවා මේක එක එක යක් ඉන්න අපිට උන්ගෙන් ආරක්ෂා වෙන්න තියෙනවා අනින්න එක ඇති ඔකේ ළඟට ඇද්දි නිකන් අමුතු නිකන් ජම්ස්කේර් එකක් දානවා ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් ඉන්නේ තව එහෙම කියන්නේ දැන් ඔළුව පාවෙන වගේ සීන් එකක ඉන්න යකෙක් ඉන්නවා තව ඉන්නවා යා රොබ්ලොක්ස් වගේ නිකන් කැරක්ටර් එකක් වගේ සීන් එකක් තියෙන යකෙකුත් ඉන්නවා තව සුදු ගවුමක් ඇඳගත්ත යකෙකුත් ඉන්නවා මේකෙත් කිසි වෙනසක් නැහැ නේද මොකක්කරි සද්දයක් ඇහුණා ඔයාලට ඒක ඇහුණාද නැද්ද කියලා නම් මන් දන්නේ නැහැ මොකක්කරි සද්දයක් නැහැ අපි මේක දෙමු උඩේද උඩේ දී බලමුද අපි උඩේ එක දීලා බලමු ආයෙ කොහොමද ලෙවල් 8 ට යයිද දන්නේ බලමු අයියෝ ලෙවල් 8 අපි පටන් ගත්ත විතරයි ලෙවල් 8 කිසි වෙනසක් නැත්තේ අපි එක දිගට ගහන යද්දි ලෙවල් 8 වෙනස් වෙනවා මුල් සැරේ වෙනස් වෙන්නේ නැහැ අයියේ දොරකට ගහන සද්දයක් ආවා
ඒක හරියද දන්නේ බලමු. පින්න. හරිද ආයෙ ලෙවල් 8ද? ඔව් ආයෙ ලෙවල් 8. එතකොට දැන් මේකේ සද්දමකුත් මෙන්න මෙතන සත්‍ය නමේ මේකක් වෙදිලා මම මේ ගේම් එක හරියටම දන්නේ බලමු. ඒ පුටු එහෙම නෙමෙයි තිබ්බ ඉස්සෙල්ලා. හරි එනෝමලි එකක් තිබිලා. ලෙවල් 4 නම් ආවා. අපි මේකේ හොල්මාක් හිටියා කියලා ඒක ඇනෝමලි වෙන්නේ කාමරේ මොකක් හරි වෙනසක් වුණොත් තමයි ඒක ඇනෝමලි වෙන්නේ. හොල්මාක් හිටියා කියලා එහෙම කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මේ දොර වටේ මොකද තියෙන්නේ? තුකර මේ තට්ටු කරන සද්දය මේවා කොහොමද දන්නේ මේ? අපි වෙනසක් නැහැ කියන එක දෙමු. හරිය දෙමු. දීලා බලමු. ලෙවල් 6ද? හරි ලෙවල් 6 නම් ඉන්නේ. ලෙවල් 6 නම් ඉන්නේ පොඩ්ඩක් පරිස්සම් වෙනවා. මොකද මොන මොකක්ද ඉන්නවද දන්නේ නැහැ. ඉස්සෙල්ලා මෙතන එහෙම තිබ්බද? අන්න ජමිස් කියලා දාන එක හිටියා. අපි මේ දොරවල් එහෙම හොදලා බලන්න. මොකද මේ දොරවල් මෙහෙම අනිත් පැත්තට හැරිච්ච දොරවලුත් තියෙනවා ඒක වෙලාවකට. ඒක වෙනසක් නැහැ. හරිය දෙමු. හැන්ඩල් මම කිව්වේ අයියෝ මට හැන්ඩල් එක බලන්න බැරුව ගියානේ. යටි ආලි වලට යන්න බෑ. බලන්නකො ඉතින් ඒක. මේ ගහන්න එන අමාරුයි. මේ හොඳට මතක තියාගන්න ඕන මේ වල තියෙන ඒවා. මේකේ හැන්ඩල් එක මේ පැත්තේ මොකක්ද මොන හැන්ඩල් එකද වෙනස් වෙලා තිබ්බේ? මේ ඔක්කොම ඉන්න මේ පැත්තට. මේකත් මේ පැත්තට. අර එක මේ පැත්තට හැන්ඩල් එක. මේක හැන්ඩල් එක දෙන්න අර පැත්තට. නිංගොල හැන්ඩල් මේක විතර මේ පැත්තට තියෙන්නේ. සද්දයක් ඇහුණා. ලෑන් ඔන්න ඔක තමයි ඉතින් ප්‍රශ්නේ.
ඇනෝමලි ප්ලෑන්ට් එක ප්ලෑන්ට් එකක් ඉන්න මට වෙච්ච දෙයක් අපි හරියට බලමු මොකක්ද උනේ මොකක් බග්ගයක් වුණාද ඕකනේ ඉතින් ෆේස් වුන් මෙතන තිබ්බේ කියන්නේ ෆේස් එකක් දන්නේ නැහැ මෙතන නෑනේ කොහෙද ඉනා කියලා කිව්වේ ඒක මෙතන මේක දෙන්න නෑ දෙන්න ඕන අපි ගිහින් බලමු දොරක් කරන සද්දයක් වලට ඇහුනේ ඇති ඒක හරි නේද දොරක් කැල්ල සද්දයක් ඉතින් දොරක් කැරිච්ච සද්දයක් ආවේ මට යන්නත් බයයි ඒක හරි ඉතින් ක්ලොක් දැක්කනේ වැඩ මේක සද්දවලට බයි දෙනවා මේක මේ පැත්තට තිබ්බේ හරි ඔක්කොම තිබ්බේ මේ පැත්තට නේ මේ පැත්තට එන්න මේක තමයි ඉස්සෙල්ම මම නැතිලා තිබ්බත් දන්නේ මේ පොල් ගහන්නේ තියෙන්නේ මේ බාන්නක පොල් ගහ ඊ පොල් ගහ සුපිරිනේ එන චූයි පොල් ගහක් ඒක උටයින් මෙතන දෙකක් තියෙනවා මේකක් තියෙනවා කුණු බෑග් දෙකක් තියෙනවා බෝතල් දෙකක් තියෙනවා පෙට්ටියක් තියෙනවා මේ පස්සේ බුදු අම්බෝ ඊකරන ඇත්තරම් බය වුණා දැක්ක නේද මම මෙව්වත් හොඳට බලන්න ඕන තව දෙයක් කියන්න අමතක වුණා මම කොහෙද ඉන්නේ අන්න අර පැත්තේ තියෙනවා මෙන්න මේ පැත්තේ තියෙන අර හොල්මනාවත් අන්න මේක හැංගෙන්න පුළුවන් බැලු හැකි වැරද්දක් නේද අතන ඔළුවක් තිබ්බනේ හරි ලෙවල් 6 හොල්මනන්නම් ඉන්න එපා කිසි වෙනසක් නැහැ අයියෝ මොකක්ද කියන්නේ අයියෝ අද මේ ගහ ඉවර කරන්න වෙන්නේ ඉතින් මේක රතු මේක ඔබලම උඩ ඒක
මේ ලිෆ්ට් එකේ රයිට් පෝස් ඇනෝමලි එකක් තිබිලා තමයි. ලෙවල් බිඳුවට යන්න බැරිද කියන්නේ. මොකක්ද කාර්පෙට් එකක් කීපි කාපේට් මොකක්ද නිකන් මේකෙන් ටෙලිපෝට් එකක් දැක්කා මට. ලෙවල් 8ටද යන්නේ. නෑ ඩෝර්ස් කනාට වගේ එකත් හරි ගිහිල්ලා මම ලෙවල් 7 දී හිටියේ. මොකක්ද අපේ මේ කාපෙට් එක මේවද කීපි කාපෙට් එකක් තියනවාද කියලා නෑ නේද. ක්‍රීපි කාර්පෙට් එකක් මේ මොකක්ද මේ අමුතු කාපෙට් එකක් කී මොකටද අර කිඩ්ස් මොකද්ද තිබ්බ නේද. ඒක කොහෙද දන්නේ වෙනස කොහේ වෙනසක් දන්නේ ඒක. මේක දන්නේ ඒක වැරද්දක් නෑ නේද. ෆ්ලෝර් ඇනෝමලි මිසි ෆ්ලෝර් නම් ඇයි මේ ලිෆ්ට් එක හෙල්ලෙන්නේ. මොකක්ද ෆ්ලෝර් නම්බර් කියන්නේ. මොකක්ද බිම තිබිලා දෙයි කියන්නේ මොකක් නම්බරයක් අය කොහොමද දන්නේ සීන් එක. ටීවී එකක් තියෙන ඒක මොකුත් වෙන්නේ නැහැ සීන් එකක් තියෙන. ෆුට්ප්‍රින්ට් මේක එහෙම තියනවා නේද. ෆ්ලෝර් නම්බර් කියලා එකක් තිබ්බා නම්බරයක් ඔය හරි තියනවාද ෆ්ලෝර් නම්බර් කියලා. ඉතින් මොකක්ද බුදු අම්මෝ උයි මොකෙද්දී අයියෝ මේ යාළුවනේ අද මම මේක මෙතනින් නවත්තනවා. ගහනවා කියලා තව ගහනවා කියලා කොච්චර කියලා ගහන්නද කියලා මම නම් දන්නේ මම මේක මෙතනින් නවත්තනවා. ඇත්තට මේක ගොඩක් ගහන්න අමාරුයි මේක.
එපිසෝඩ් 2 ඕන නම් කියන්න. මොකද මේක ගොඩක් ගහන්න අමාරු ගේම් එකක්. එපිසෝඩ් 2 ඕන නම් කියන්න මම දානවා. අනිවාර්යෙන් ඒක දානවා. මම එහෙනම් යනවා. goodbye ජීසී පිටේ බුදු සරණයි. මේ තව මොකද්ද කියන්න ඉතින්. කියන්න නමුකුත් නෑ නේද? නෑ නේද? තියනවාද කියන්න මොනවා හරි මොනවද තියෙන්නේ? කියන්න දෙයක් නේද? goodbye. bye.